ජෙස්පීටයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දෙවිපියන් වහන්සේ තවත් අලුත් දවසක් දීලා තියෙනවා. දෙසැම්බර් මාසේ 11 බ්‍රහස්පතින්දා දවස නේද? උන්වහන්සේ දවසින් දවස උන්වහන්සේ අපිව ආත්මික ආකාරයෙන් පෝෂණය කරන දේ වචනය තුලින් මේ සියල්ල ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා ආත්ම ගැලවීම උදෙසා දෙවියන් වහන්සේගේ මහිම උදෙසා තමයි අපි මේ දේවචනය තුලින් අත්දැකීම් බෙදාගන්නේ දේවචනය මෙනෙහි කරන්නේ. අද දවසේ ස්වාමීන් වහන්සේ පළමුවන දේව ප්‍රකාශ තුලින් කතා කරන යෙසායා දිවසිවරයාගේ 41 වෙනි පරිච්ඡේදය තුල ඒක ලස්සන දෙයක් මුල්ම පදේ. මම නුඹේ දෙවිදානෝය බිය නොවන්න වචන අල්ලගන්න. මම නුඹේ දෙවිදානෝ බිය නොවන්න. නුඹට පිහිටවන්නේ මේ කිමින් මම නුඹ ශක්තිමත් කරන්නේ මේ. සංවිධානෝ නුඹේ දකුණ තල්ලා ගන්න මේ මෙසවදාන්සේක ඊශ්‍රායල් වනේ පණුවෙක් වෙන නුඹලා කුඩාව දුර්වලව සිටියත් බිය නොවන්න. මම නුඹලාට පිහිටවන්නේ මේ. නුඹලා ගලවා ගන්න ඊශ්‍රායල් වරුන්ගේ සුවිශුද්ධ දෙවිදානෝ මමය. එමන්තේ ලස්සන දෙයක්. ඒකේ කිය මේ දේව වචනේ ප්‍රේමවන්තේන ජීවමානයිනේ. උන්වහන්සේ කියන්නේ බිය නොමන්ඩ මම නුඹලාට පිහිටවනවා කියලා ඒක අයිති කරගන්නවා. මම ශක්තිමත් කරනවා කියලා කියන්නේ. ඒ නිසා මේ මොහොතේ අපේ ලංකාවම තියෙන අත්දැකීම ඔබ දන්නවා. සමහර අය අනාගතය ගැන බිය වෙලා ඉන්නේ. නේද? වියලිලා ඉන්නේ. මානසිකව ඇද වැටිලා ඉන්නේ. ඊළඟට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. සියලුම දේ තමන්ගේ අත්‍යවශ්‍ය ලියකියවිලි පවා ජලයට ගසාගෙන ගිහලා තියෙන්නේ. එවැනි අත්දැකීමක ඉන්න කෙනෙක් තමයි ඒකේ බරපතලකමක් ගැන හිතෙන්නේ දැනෙන්නේ. නේද ප්‍රේමවන්තේනි? අද දවසේ පළවෙනි කියමෙතන ස්වාමීන් වහන්සේ අපි හැමෝටම කතා කරන ප්‍රේමවන්තේ බිය නොවන්න නුඹට පිහිටවන්නේ මේ. නුඹ ශක්තිමත් කරන්නේ මේ. බලන්න වචනේ. ඒ නිසා ප්‍රේමවන්තේනි ඒ කියන වචනේ එහෙමයි. ඒ නිසා අපි බිය වෙන්න එපා කියලා කියනවා. කැළඹෙන්න එපා කියලා දෙනවා. අපිව ශක්තිමත් කරනවා කියලා කියන්නේ. ඒ නිසා දෙවියන්ට ඔබේ සියලු කටයුතු බාර දෙන්න. මේ මහා ප්‍රශ්නයත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අය ස්වාමීන් වහන්සේට බාර දෙන්න. ස්වාමීන් වහන්සේ කිව්වා බිය නොවන්න කියලා. මම ඔබ ශක්තිමත් කරනවා කියලා. මම මේ මානසික ව්‍යාකූලතාවෙන් ඉන්නේ මේ මහා ජල කැලීම එක්ක සහ මේ මහා ව්‍යසනයත් එක්ක. ඒතර ඔබ එහෙම ආඥා කරන්න ප්‍රේමවන්තයනි. උන්වහන්සේ නිසකවම ඔබට පිහිට වෙන ප්‍රේමවන්තයනි. අපි අදහන්නේ මැරිච්ච දෙවි කෙනෙක් නොවේ. මරණය පරාජය කරලා උත්ථාන වෙලා ජීවමානව ඉන්න දෙවි කෙනෙක්. ඒ උන්වහන්සේ ඔබට මට පිහිටන ප්‍රේමවන්තයනි. අයිති කරගන්නේ ස්වාමීන් වහන්සේගේ දේව වචනේ ඒ ඇත්ත අපි තුළ ප්‍රායෝගික වෙන්නට කියලා ආඥා කරමු අපි. සුදුසු විෂය තුළ තවත් අපුරු දෙයක් කියනවා. උන්වහන්සේ කියනවා සැබවින්ම මම ඔබට කියමි මුළු මේ සංහතය තුළ යොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නොවිය. ඒ ස්වර්ග රාජ්‍ය ඉතා සුළු තැනැත්තෙකුද ඔහුට වඩා උතුම්ය. බලන්න. ඔබ තේරුම් ගන්න. ඒ කියන්නේ මහ පොළවේ ජීවිතයයි ස්වර්ගයේ ජීවිතය අතර වෙනස අති විශාලයි. මිනිස් සංහතය තුළ යොහන්ට වඩා උතුම් කෙනෙක් නෑ කියලා ජේසු කියනවා. ඊට පස්සේ ආයේ උන්වහන්සේ කියන ස්වර්ග රාජ්‍ය ඉතා සුළු තැනැත්තවද ඔහුට වඩා උතුම්. ඒ කියන්නේ මහ පොළවේ උතුම්කමයි ස්වර්ග රාජ්‍යයේ උතුම්කමයි අහසයි පොළොව වගේ. තේරෙනවද නේද? ඒ නිසා ප්‍රේමවන්තයනි ඒකෙන් පේනවා ස්වර්ගයේ දිනා ගැනීමේ උවමනාව තමයි අපිට තියෙන්නට ඕනේ. ස්වර්ගයේ වස්තු රැස් කර ගැනීමේ මහ පොළොවේ ජීවිතයක් තමයි අපිට තියෙන්නට ඕනේ. අපි ගොඩක් වෙහෙසෙන්නට ඕනේ ප්‍රේමවන්තයනි ස්වර්ගීය අත්දැකීම කරා යන්න නේද? මේ දේ වචනේ ලස්සන කියනවානේ. වඩා වටිනාකමක් තියෙන එතනට. ඒ නිසා ඒක සඳහා තමයි අපි වෙහෙසෙන්නට ඕනේ. අද අපිට පේනවා වෙච්ච ව්‍යසනයෙන් අපි මහ පොළොවේ කොච්චර දේවල් රැස් කරගත්තත් තියාගන්න හැදුවත් ඒවා සැනකින් නැති වෙලා යනවා ප්‍රේමවන්තයනි. නේද? ඉතින් අපිට තියෙන්නේ ස්වර්ගයේ වස්තු රැස් කරගන්න වෙහෙසෙන්නට ඕන. ආත්මික ගමනක් යන්නට ඕන. ඒ අපේ ආත්මික ගිනුම පිරෙන්නේ ජේසුස් වහන්සේ ආඥා නීති නියෝග පිළිපදෙමින් ප්‍රේමයේ දහම තුළ ජීවත් වෙද්දීනේ. ඒ නිසා ප්‍රේමවන්තයනි ජේසුස් ජීවමාන වැඩ සිටිනවා. උන්වහන්සේ කිව්වාගේ ඔබට මට අසීමිත ලෙස ආදරේ. ඒ ආදරය තුළ අපි ගමන් කරන්න ඕන. ඒ නිසා වඩා ස්වාමීන් වහන්සේ ලං වෙන්නට ඕන. ව්‍යසනයක් අමාරුකමක් බැරි භාවයේදී අපි ලං වෙන්නේ කාටද? ජේසුටනේ.
දේව අම්මා තුළින් ජේසුස් ළඟ වෙන්න පුළුවන් අපිට. සප්‍රසාද වාසී ළඟට යන්න. යාඥා කරන්න. මේ ව්‍යසනය කියන හක් කියලා වැඩ කෝටියක් තිබන් දිව පූජාව අතපසු කරන්න එපා. යාඥා කරන එක අතපසු කරන්න එපා. ඒවත් එක්ක තමයි අපිට අතුලාන්ත සමාදාන ප්‍රීතිය ලැබෙන්නේ. ඕන දෙයකට මුහුණ දෙන ශක්තිය ලැබෙන්නේ. තේරෙනවද ප්‍රේමවන්තයනි? ඒ නිසා අපි මේ අත්දැකීම තුළ උන්වහන්සේ වචන අයිති කරගන්න බිය නොමන්නට කියලා කියනවා. ඒ වගේ සුවර්ගයේ වස්තු රස කරගන්න අපිට ආරාධනා කරනවා. ඒ සඳහා ශුද්ධාපන මෙහෙවීම, ශුද්ධාපන වහන්සේ මෙහෙවීම, මඟ පෙන්වීම, ආශිර්වාද ඉල්ලහක් කළා. අපි දේවතාවත්තට කන්න ලව් කරලා යාඥා කරමු. ජේසුස් පිටයි